පිළිගන්න ඇත්තටම තමන් ලෙඩෙක් බව. මා නිරෝගී නෑ කියලා පිළිගන්න. රාගේ නැමැති රෝගේ ඇවිල්ලා කියලා. රාගය කුෂ්ඨ දදා ඕජාව වැගිරි ගන්ධසාරි පැතිරි ඒ කුෂ්ඨේ කහ ඉන්න ලෙඩක්. රාගය. ද්වේෂය නැමැති ලෙඩ. ඉරිසියාව නැමැති ලෙඩ. නෝනට වෙන කෙනෙක් හිනා වෙනවට කැමති නෑ. මිස් කෝල් එන එකට සැකයි. හිනා වුණොත් කතා කළොත් සැකයි. මහත්තයට වෙන කෙනෙක් කතා කළොත් සැකයි. ඉරිසියාව නැමැති ලෙඩේ. ලස්සනට ඉන්නවට ඉරිසියයි. ලෙඩ. හොඳ ගෙයකට ඉරිසියයි. තමන් ගත්ත වාහනේ වෙන කෙනෙක් ගත්තොත් කියනවා ඔය අපි ගන්නවා බලා ඉඳලා අරන් තියෙන්නේ. ඇත්තට මෙහෙම නෙවෙයි වෙලා තියෙන්නේ ඉරිසියාව. ලෙඩ්ඩු. ක්‍රෝධය, බයවීම, තැති ගැනීම, හැඬු කඳුලින් සිටීම. ඉල්ලාගෙන ඉන්නවා. කට ඇරියොත් දුකක් කියනවා. පරණ ඒ කුණු කන්දල් අවුස්සනවා. පරණ අසූචි වලට ඇඟිල්ල ගහලා ගඳයි කියනවා. පරණ ඒවා. ලෙඩ. මැෂින් වලට අහු වෙන්නේ නැති ලෙඩ. නාඩි වලට දැනෙන්නේ නැති ලෙඩ. ලෙඩ්ඩු කියලා පිළිගන්න තමයි. එතකොට දැන් අපි ලෙඩ වෙලා ඔබත් මමත් නෑ මමත් නිරෝගී. දැන් ලෙඩ වෙලා දැන් ඉන්නවා මේ. දැන් ඉන්නේ කොහෙද? ලෙඩ වාට්ටුවක. ලෙඩ්ඩු විතරක් ඉන්න තැනනේ ඉස්පිරිතාලේ. දැන් බැලු අත ලෙඩ්ඩු නම් ඉන්නේ කොහෙද මෙහි? ඉස්පිරිතාලේ. ලෙඩ වාට්ටුවක දැන් ඉන්නවා අපි. දැන් ඔන්න හිතෙන් මවා ගන්න ආයුර්වේදයේ හෝ බරපතල ලෙඩ්ඩු අමාරු ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක්. දැන් තමන් දාලා. දැන් තමන් කවුද? ලෙඩා. තව කෙනෙක් කෙඳිරි ගන්නවා. තව කෙනෙක් කෑ ගහනවා. තව කෙනෙක් ඇඳෙන් නැගිටිනවා ඉඳ ගන්නවා. තව කෙනෙක් බලාගත්තු අතේ බලා ඉන්නවා. තව අය රෑ එළි වෙනකන් නිින්දක් නැහැ. යටිගිරියේ මොර දෙනවා. ගඳයි. ලෙඩ ගඳ. බෙහෙත් ගඳ. එක එකිනෙකට මල මුත්‍රා වෙලා ඒ වගේ ගඳ. ලෙඩුන්ගේ ගන්ධසාරය. එතකොට ඕකට ලෙඩෙක් දානවා. එතකොට ඒ ලෙඩා ලෙඩ වෙච්ච බව හැබැයි මොලේ තියෙනවා නම් එයා දන්නවා මේ ස්පිරිතාලේ. මං කුමක්ද කියන්නේ ගියේ? අපි කෙලෙස් වලින් ලෙඩ වෙලා ඉන්නකොට ඇහෙනවා එක එක රාගයෙන් පෙළෙන හැටි. ඒ ඔහුගේ කෙඳිරියයි. තව කෙනෙක් අතපය දික් කරන හැටි පේනවා. ඒ ඔහුගේ ලෙඩේ කෙඳිරි ගෑමයි. තව එකේ කිරිසියාවෙන් ඉන්නවා පේනවා. ඒ ඔහුගේ ලෙඩේ කෙඳිරි ගෑමයි. තව කෙනෙකුට නිින්ද යන්නේ ලෙඩ්ඩු. ඒ වගේ එක එක්කෙනා ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, එකට කිරීමෙන්, පලි ගැනීමෙන් ඉන්නවා. ඕකනේ අපිට දකින්න ලැබෙන්නේ. සමහර අයට කොච්චර දුන්නත් මදි. කොච්චර සල්ලි තිබ්බත් මදි. හිත පිරෙන්නෙම නැහැ. හැඬු කඳුල, කතා කළොත් ප්‍රශ්න. එතකොට එක කෙනා ඔය මූණු එල්ලගෙන ඔය ඉන්නවා. එතකොට අර නුවණැති ලෙඩා හිතනවා මං ඉන්නේ ලෙඩ ගොඩක් මැද. ලෙඩ ගොඩක් මැද ඉඳලා තව අර ළඟ ඉන්න ලෙඩා කෑ ගහනකොට මේ ලෙඩාට
උචිතයිද සුදුසුයිද කටුවහපන් කියන්න. සුදුසුද නෑ ඒ ලෙඩේ හැටි. තමන් ලෙඩෙක් බව පිළිගන්නා නුවණැත්තා මේ ලෝකේ අසාධාරණකම් ඉදිරියේ ඉඟිල්ල දික් කරන්නේ. ඇයි ඔවුන්ගේ කෙඳිරිලි හඬ කොහොමද අපි නතර කරන්නේ? රාගය අධික කෙනා ඒ රාගය පිට කරගන්නවා. ද්වේෂය අධික කෙනා ඒක පිට කරගන්නවා. මොහය අධික කෙනා පිට කරගන්නවා ඒක. පීඩාව වැඩි කෙනා එක පිට කරගන්නවා කොහෙන් හරි. ඒතර නුවණැති ලෙඩා කල්පනා කරනවා ලෙඩුන්ගේ හැටි මේවා. ඒකයි මොනිවරු හුදකලා. ලෝකෙත් එක්ක ගැටෙන්න යන්නේ. ඒ සාරිපුත්ත මොනිදුන්ගේ පිටට ගැහුවට පස්සේ අර ලෙඩෙක් ඇඟේ වැදිච්ච එක ඒ මහා වෛද්‍යාචාර්යන් වහන්සේට ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ ස්පිරිතාලෙන් සනීප වෙලා ගිය කෙනෙක්. උන්වහන්සේ දන්නවා ලෙඩුන්ගේ හැටි. ආය හැරිලා බලන්න දෙයක් නෑ. ඒ රහතුන්ගේ ලෝකෙට ඒ රහතන් වහන්සේලා හැසිරෙන විදිහ පුදුම නෑ. අපිට පුදුමයි. අපිට පුදුමයි.